විවිධ පුද්ගලයන් අපේ ජීවිතයට මුණ ගැහෙනවා. සමහර විට අපේ ගෙයක් ඇතුලෙන් අමුකෝ අපේ නිවස තුලදීම අපිට මේ වගේ පුද්ගලයෙක් හම්බ වෙන්න පුළුවන් ජීවිතේට. එයා ගොඩාක් වැරදි කරන පුද්ගලයෙක්. එයා හැමතිස්සෙම බලනවා වැරදි නොකරන කෙනා වරදකරුවෙක් කරන්න. එතකොට මේ පීඩනේ හැමදාම විඳගෙන ඉඳලා මේ පීඩනේ වැඩි වුණාම පුපුරන වෙලාවක් තියෙනවා. මේ පීඩනේ පිපුරුවාට පස්සේ පීඩනයට ලක් වෙන පුද්ගලයා මහා විනාශකාරී සිතුවිලි වලින් පිරීලා කෑකෝ ගහලා එයාගේ හදවතේ තිබුණු සියලු දේ එළියට පිට කරන්නට හදනවා. එතකොට මේක බලන් ඉන්න පිටතින් ඉන්න අය දන්නේ නැහැ මීට කලින් අපේ නිවස තුල සිටපු කෙනා මෙයාට පීඩනයක් දුන්නා කියලා. අර පුද්ගලයාට අවශ්‍ය හැම වෙලාවකම මේ තත්ත්වයට පත්වෙච්ච කෙනාට යම්කිසි මානසික ආතතියක් තියෙනවා. මෙයාට පිස්සු. ඒ වගේ ලේබල් එකක් ගහන්න තමයි අර සැලසුම් සහගතව එයා ඒ විදිහට කරන්නේ. එතකොට ඒ தත්ත්වය ඇති වෙනකොටම උදා වෙනකොටම ඕනම පුද්ගලයෙක් තේරුම් ගන්නට ඕනේ මෙයා යම්කිසි වරදකින් කටයුතු කරන කෙනෙක්. මෙයා මොකක් හරි ලොකු සැලසුමක් හදනවා මාව ඒ தත්ත්වයට දාන්න. මේක කල් ගියාමනේ ඉවසා දරා ගන්නට බැරුව කෑ ගහලා සමාජයට කියලා අඬලා මානසික තත්ත්වයක් පෙන්වන්නේ. ඒ தත්ත්වයට වැටෙන්නේ නැතුව මම හිතනවා මුලින්ම Tamanට හිරිහැර කරන පුද්ගලයා අඳුනාගත්තා නම් ඔහුත් එක්ක ජීවත් වෙන යුතු විදිය සැලසුම් කරා නම් අර තත්ත්වයට වැටෙන්නේ නැහැ. මේක කාලයක් දරාගෙන ඉඳලා හෙට හරියයි මෙයා අනිද්දා හරියයි මම සද්ද නැතුව හිටපුවාම හරි කියලා හිතුවාට අවසානයේ මහා භයානක දෙයක් සිද්ධ වෙනවා. ඒ භයානක දේ සිද්ධ වෙන්නට කලින් අවබෝධයෙන් කටයුතු කරලා ඒ පුද්ගලයාගෙන් නික්ම යෑමක් හෝ ඒ පුද්ගලයාගේ සත්‍යතාව තව කෙනෙක් එක්ක සාකච්ඡා කිරීමකින් හෝ Tamanට අවසානයේ ඇතිවෙන බියකරු සහ දුක්ඛිත තත්ත්වෙන් මිදෙන්නට පුළුවන් කියලා මනෝවිද්‍යානුකූලව කටයුතු